బని ఎందుకు ఎడుకేలా పాప ఉళ్ళుకే పోదు అయ్యో ఈ బని ఉన్న పేరవని හයි මගේ යාළුවන්ට කොහොමද? ඉතින් ගොඩක් කාලෙකට පස්සේ තමයි මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක ඇත්තටම පොඩක් දිගට වගේ තමයි කරේ. ඒත් එක්කම මේක මට එඩිට් කරන්න ලොකු කාල වේලාවක් වැය කරන්න අමාරුයි. හේතුව මම මේ දවස්වල හරියටම කාර්යබහුල වෙලා ඉන්න නිසා ගොඩක් දිනෙක මගේ වීඩියෝස් බලනවා නම් දන්නවා ඇති මම ක්ලාසස් එක්ක ගොඩක් බිසි වෙලා ඉන්නේ. ඉතින් ඒකයි වීඩියෝස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නත් බැරි වුණේ. ඉතින් මේ වීඩියෝ එක නිකන් මම කතා කරලා ගත්ත එකක්. ඉතින් අපි බලමු ගොඩක් එඩිට් කරෙත් නැහැ. මම ඉස්සරහට ලස්සන වීඩියෝස් අරන් එන්නම්. ඉතින් අපි චූටි වීඩියෝ එකක් බලමු. මේකේ රෙසිපි එකක් තියෙනවා. චිකන් රෙසිපි ඒත් එක්කම කොලකන්ද රෙසිපි. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මම කුකින් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු මොන වගේ දේවල්ද අද මම මේ වීඩියෝ එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙන්නේ කියලා. ඒත් එක්කම මගේ යාළුවන්ට මම ගොඩක් ආදරේ. ඉතින් මේක තමා ඔයාලට මං කලිනුත් පෙන්නලා තියෙනවා මේ වත්ත මතකයිද මන් දන්නේ නැහැ. ඒ කියන්නේ අර කොරෝනා කාලේ හැම ඔයාලට මම මේ වත්ත පෙන්නුවා. ඒ කියන්නේ අපි ගස් වර්ග හිටෙව්වා කියලා හැම පෙන්නුවා. ඉතින් මම මේ මගේ පරණ වීඩියෝස් වලට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇඹරල්ලා ගහ ඒත් එක්කම මේ කජු ගහ ඒත් එක්කම මේ කොස් ගහ ඒ වගේ දේවල් අපි පොඩ්ඩක් අර වගා කරා ඒ කාලෙදී මේ ඔයාලට මම ඒවා පෙන්නුවා මේ මීදි වැල එහෙම මේ මතකද දන්නේ නැහැ මේ විදිහල හොඳට ඇවිල්ලා තිබ්බේ. මේක අර ගස් වලට එහෙම ගිහින් අපි අයින් කරා ඒක. බලන්න මේ අපේ මොනවද මේක කෝලි කුට්ටු. කෝලි කුට්ටු ගහක්. ඉතින් මේක අපි චූටි පැලයක් ගෙනල්ලා හිටුවේ. දැන් මේ බලන්නකෝ ගොඩක් පැල තියෙනවා. ඒත් එක මේ තියෙන්නේ මරතොන්නේ මෙහෙන්දි කියලා කියන්නේ. මේක අපේ මෙහෙන්දි පැලේ. මේ බලන්න. මේක මම ගෙනල්ලා හිටෙව්වේ. චූටිම චූටි අත්තක්. මෙන්න මේ වගේ පොඩි අත්තක් හිටෙව්වේ ගෙනල්ලා. දැන් බලන්නකෝ කොච්චර ලොකු වෙලාද කියලා. දැන් මම මෙන්න මෙතනින් ගේට්ටුවක් දාන්න යන්නේ. මෙන්න මේ හරියෙන් ගේට්ටුවක් දාන්න යන්නේ. ඒතර අපේ ගෙදරට යන්න ලේසියිනේ. නැත්තම් මං ආන් අතනින් එන්න ඕනේ. වටින් කැරකිලා එන්න ඕනේ. ඕම වටින් කැරකිලා පාරෙන් එන්න ඕනේ. මේක හදිසිය අපිට මොනවා හරි දෙයකට ඉක්මනට ඇතුළට එන්න ඕන නම් මේ පැත්තෙන් එන්න පුළුවන්. ඒ නිසා මම දැන් මේක කරා මේ බලන්න අපි හාවා. එයා ඔයාලට පෙන්වන්න බැන්න අනිත් එක හැංගිලා ඉන්නේ දෙන්නෙක් ඉන්නවා. ඔන්න මෙයාට සනීප නැති වෙලා ඉන්නේ දැන් ඔන්න. බෙහෙත් එහෙම දීලා එයාට මොකද්ද ලෙඩක් හැදිලා. දන්න අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න මොකද්ද ඒ ලෙඩේ කියලා. මේ බලන්න. මම දැන් මෙයාට බෙහෙත් එහෙම දීලා ඉන්නේ. ඒ ලෙඩේට. කන් දෙක එහෙම මේ වන වෙනවා වගේ වෙනවා. එයාට දැන් අර ටැබ්ලට් වගේක් ඔන්න දීලා තියෙන්නේ. අපි බලමු දැන් තව දවස් 5කින් දෙන්නත් ඕනේ ටැබ්ලට් එක. එයා කනවා නෙල්ලි. අපි බලමු අනිත් එක්කෙනා කොහෙද කියලා. අනිත් එක්කෙනාත් හිටියා. මේ තියෙන බිලින් ගහ. ඔයාලට මම පෙන්නලා තියෙනවා මගේ පරණ වීඩියෝස් වලට ගියොත් මේ බලන්න කොච්චර ලොකු වෙලාද කියලා. මේකේ බිලින් ගොඩාක් හැදිලා තිබ්බා මේ. මේ දැනුත් හැදෙනවා මේ. පේනවද මල්ල ඇවිල්ලා. බේම් බලන්නකෝ. ඒත් එක්කම මත්තද වරහද ඉල්ල. ඔව්. ඔන්න අපේ තාත්තත් එනවා. ඔය බලා ගන්න තාත්තත් එනවා මේ පොඩක් එයත් මේ කොල කැඳ හදන්නනේ යන්නේ. කොල කඩන්න. හරිද? ඔන්න හාවල්ගේ ලෙඩේ මොකද්ද කියලා දන්න කෙනෙක් කියාගෙන යන්නකෝ. එයාගේ මේ කන් දෙකේ එහෙම ඇවිල්ලා තියෙන රෑෂ් එකක්ද මොකද්ද කියලා දන්න කෙනෙක් ඉන්නවා නම් කියාගෙන යන්න. මේ බලන්න ඇස් දෙකෙත් ඇවිල්ලා. දැන් අපි මේක මේ බෙහෙත් දීලා හරි ගිහින් තිබ්බේ. දැන් ආයෙත් ඇවිල්ලා. අපි අනිත් හාවකෝ කියලා බලමු. මේ බලන්න අපේ කොස් ගහ කොච්චර ලොකු වෙලාද කියලා. කොස් ගහ ලොකු වෙලා. ඔයාලා පරණ වීඩියෝස් වල දකින්න ඇති පොඩි ගහක් තිබ්බේ. බලමු මේ මගේ ක්ලාස් එක පරණ ක්ලාස් එක. දැන් අලුත් තැනකනේ තියෙන්නේ කුරුණෑගල ටවුන් එකේ. බනී තන්නේ ඉල්ලාමයා අප්පා. බනී බින් එයා හැංගිලා. බනී මෙන්
Papa, இது சோமில்லையா? சோமில்லையா தெரியாதே? බනියක් බනි මොකද මේ හැංගිලා ඈ එන්න එන්න ඉතින් එන්න වතුර බොමු එන්න ඇයි ඈ ඇයි මේ பாப்பா நேரத்தோட வந்துச்சா வெளியேக்கு அது ஏயோ தெரியா பனி என்னக்கா எடுக்கல பாப்பா உள்ளுக்கே போகுது பனி පේනවද මේ හැංගිලා මෙයා කියන සෙල්ලක්කාරයා මොකක්ද දන්නේ අසනීපයක්ද දන්නේ මේ හැංගිලා ඉන්නවා බලමු අපි නංගි මෙයාට දාලා තියෙන ඕරියෝ කියලා නම අරයට බනී කියලා ඕරියෝයි බනී ඔන්න පේනවනේ ඕරියට සනීප නෑ බනින් නම් ටිකක් හොඳයි එයා බෙහෙත් බොනවා මෙයා බෙහෙත් බොන්න හොරයි නැහැ ඒත් එක්කම මේ පොල් පැලේ ඊළඟට අඹ පැලේ නම් ඔන්න ලොකු වෙලාම නැහැ යන්කෝ බලන්න ඉතින් මගේ පරණ යාළුවෝ ටික දන්නවා මේක මම පෙන්නලා තියෙනවා ඉතින් ගොඩ කාලෙකින් මට ඇත්තටම වීඩියෝ එකක් දාන්න බැරි වුණානේ ඒ නිසා ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා හිතුණා ඉතින් ඔන්න ওই විදිහට අපි ලස්සන සුද්ධ කරලා තියෙන්නේ මගේ ක්ලාස් එක මගේ පරණ ළමයිට දන්නවා මේක තමයි මගේ කේක් ක්ලාස් එක පේනවද අකින්න බලන්න මේක තමයි මගේ කේක් ක්ලාස් එක එහා පැත්තෙන් ගිහින් තමයි ඒ පැත්තෙන් තමයි දොර තියෙන්නේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකත් ලස්සනට මං ගාඩන් එකක් වගේ හදන්න අයිඩියා කරගෙන ඉන්නම් බලමුකෝ ඉස්සරහට එතකොට යාළුවොත් එක්ක ෂෙයා කරගන්නම් ඒකත් මේක පේන්නේ නෑනේ මේ තියෙන්නේ අර මොකක්ද ඒකට කියන්නේ අපි කියනවා මේකට මේ මොනවද ඉරිවේරිය නෙමෙයි අර තුවාල වුණොත් එහෙම ගාන්නේ මේකේ නම දන්නවනම් කියාගෙන යන්නකෝ තුවාල වුණ ගමන් මේ ලේනව එද්දි මෙන්න මේකින් මෙන්න මෙහෙම කඩලා මේකේ කිරි එනවා මේ පේනවද මේකේ කිරි එනවා මෙන්න මේ කිරි ටිකක් මේ පේනවද යාළුවෝ දන්නේ නැත්නම් ඔන්න බලා ගන්න මේ පේනවද කිරි දන්නේ ඔයාලට මෙන්න මේ කිරි ටිකක් ගෑවොත් ඒ තුවාලේ තියෙන තැනට මේ සනීප වෙනවා මේ ගහ මේ තියෙන ගහ බලා ගන්න ඔයාලා ගාවත් ඇති මම හිතන්නේ මේ ගහ නැත්තම් හිටව ගන්න මේවා ඉක්මනට පැලවෙනවා ඒක මම මෙන්න මාදම් ගහ පැලයක් හිටවලා තියෙනවා මේක මේ ළඟදි හිටෙවි මාදම් මෙතන හිටවුවම මල්බෙරි පැලයක් මේක බලමු ලොකු වුණාම ඊළඟට මල්වාණි පැණි රඹුටන් කාලේට රඹුටන් ගන්න පුළුවන් හරි අපි කඩමුකෝ කොළ ඊළඟට කරපිංචා ඔන්න තාත්තා කඩනවා ඒ දවල් වුණා දැන් අද නිවාඩු දවස පොය දවසක් මේ පොඩ්ඩක් අපි අද රිලැක්ස් එකේ ගෙදර ඉන්න දවස නැත්නම් මගේ හැමදාම ක්ලාස් නේ ඔන්න තාත්තා කරලා තියෙනවා කරපිංචා ඊළඟට අර පැත්තේ තිබ්බා බා පේරකොලයා නල්ලම පේරකොල පේරකොල දානවලු දාන්න කිව්වා දෙකක් විතර කුඩි කියලාම දෙරියා නෑ කොළ දෙකක් විතර හොඳයිලු ඇඟට ගුණයිලු කියලා ඔන්න පේරකොල දෙකකුත් දානවලු කොළ කැඳ වලට බලමුකෝ අපි හදලා රසයිද දන්නේ බලමු මම නම් දාලා නෑ තාත්තා කිව්වේ ඔයාලත් දන්නවනම් කමෙන්ට් එකක් දාගන්න මුරුංගා කොළ නල්ලම මුරුංගා කොළ ටිකක් දාමු මුරුංගා කොළ ටිකක් දාමු බලමුකෝ අපි කොහොමද අපේ රෙසිපි කොහොමද රසට එයිද කියලා මේ බලන්න අපි මේක නිකන් විසික් කරපු මේවා එකක් ඒ சும்மா வீசி இந்த தொண்டு கொண்டாந்து இப்படி வச்சது நல்லா முளைச்சிருந்து பாருங்களேன் காய் வந்து මේ මුරුංගා කොළ මේ කියන්නේ ගොඩක් ලෙඩ වලට හොඳයි ලංකාවේ මිනිසුන්ට ඒක අගේ නෑ මේ කියන්නේ මේක පිටරට තමයි ගොඩක්ම හොඳ ෆේමස් මේ බලන්න මල්ල ඇවිල්ලා ඒක ගෙඩිත් කෑවා අපි අර තව එකක් තියෙනවා උඩ ඒක නම් දැන් බැහැලා ඉන්නේ හොඳට ගෙඩිද කරල්ද කෑවේ කරල් කෑවා මේ බලන්න මල් ලස්සනයිනේ sugar flowers වලට හදන්නත් පුළුවන් ලස්සන මලක් මේ බලන්න ඒ sugar flowers වලට ලස්සනට හදන්න පුළුවන් මේ මල
மிச்சம் தேவையில்லவாப்பா ஓ நிறைய இருந்தோன்னே செய்யல கொழுந்து மாதிரி இருந்தா போதும் හරියන අපියා අපි ගිහින් අපි හදමු ගොඩාක් ඕනේ නෑ කොළ එහෙම තිබ්බහමත් බොන්න බෑ චූටක් දාලා දැන් මේකේ තියෙනවා පේර කොළ ඊළඟට තියෙනවා බටු කොළ ඊළඟට අපි කඩාගත්ත කරපිංචා මුරුංගා මොනර කුඩුම්බි එහෙම තිබ්බා ඒ ඔක්කොම දැන් උදළු ගාලා තියෙන්නේ ඔව් පේර කොළ දැම්මා දැන් මොනර කුඩුම්බිය තිබ්බා ඊළාට තිබ්බා මොනවද තව જાතියක් තිබ්බා කුප්පමේනිය තිබ්බා ඒ ඔක්කොම උදළු ගාලා ලස්සනට හදලා තියෙන්නේ දැක්කද උදළු ගාලා පියම් මොනවද ඊළඟට කරන්න කියලා බලන්න போதுமே சும்மா மூடிட்டு போமே மொசல பாக்க தண்ணி அது வெயில் நாளையோ தெரிய வருது இல்ல வெளிக்கே தெரிய ருசானுக்கு சொல்லணும் பாக்க දැන් මං කරන්න යන්නේ මේ ටික හොදන්න හොදලා බලමු හොඳට පිටි මකුණෝ ඉන්නවා නම් අයින් කරලා හොදන්න යන්නේ ඒත් එක්කම මේ මෙන්න මේවා ඔයාලා චුට්ටක් හොඳට බලලා මේවා කරන්න මේවා ටික මේවා කරන්න නැත්නම් ඔයාලට හොදන්න අමාරුයිනේ හැබැයි මාරම ගුණයි රසයි දෙකම තියෙනවා ඒ නිසා අනිවාර්යෙන් මේ ඔයාලා කොළ කැඳ හදද්දි මේ අනිවාර්යෙන් බටු කොළ දෙක තුනක් එකතු කරන්න. සෙම තියන අයට ගොඩක් හොඳයි. එළ බටු එළ බටු කොළ ටිකක් එකතු කරන්න මෙන්න මේ විදිහට කපලා අරගන්න නැත්නම් අතේ යන්නේ ඔයාලගේ. මම නම් දන්නේ මම නම් මෙහෙම තමයි කරලා ගන්නෙ නැත්නම් හොදන්නත් අමාරුයිනේ. ඒ නිසා මෙන්න මේ විදිහට හදලා මේවා කරලා ගන්න. ඔය විදිහට මේ බලන්න අපි මේ ඔන්න මේ ටික ඔක්කොම කපා ගත්තා මේ මේකේ තියෙන මේ කටු ටික නැත්තම් අතේ යනිනවා නැත්තම් හොදන්නත් අමාරුයි මම ඔන්න කටු ටික කැපුවා නැත්තම් මේ මම දන්නේ මම නම් මෙහෙම තමයි කරන්නේ ඔයාලා කොහොම කරනවද දන්නේ මම මේ විදිහට තමයි කරන්නේ නැත්තම් කටු ටික අතේ යනිනවනේ ඒ නිසා ඊළඟට මේ මුරුංගා කොළ මම මෙන්න මේ වගේ ඉතිත් එක්කම ගන්නවා ඒක ඇඹරලා ඉදි ගන්නට එනවනේ ඒ නිසා මෙන්න මේ වගේ ඉතිත් එක්ක ගන්නවා දැන් මම මෙතන කරපිංචා ඒත් එක්කම වැල් පෙනල ටිකක් තිබ්බා තාත්තා ඔන්න හොයාගෙන ආවා වැල් පෙනල ඊළඟට මුරුංගා කොළ පේර කොළ ඔන්න මම නම් දාලා නැහැ තාත්තා කියපු නිසා ඔන්න දෙකක් දානවා පේර කොළ ඊළඟට දානවා බටු කොළ ඔන්න මේ ටික තමයි දාලාද කැඳ එක හදන්නේ අපි බලමු කොහමද හදන්නේ කියලා ඒත් එක්කම මේ මම මෙන්න මෙතන සුදු ලුණු මෙන්න මේ වගේ ටිකක් අරන් තියෙනවා දැන් ඔන්න මම රතු කැකුළු අරන් තියෙන්නේ. දැන් මේ ටික අපි හොඳට හොදගමු. දැන් ඔන්න මං හාල් එක හොඳට හොදගත්තා. ඊළඟට කොළ ටිකක් හොඳට හොදලා ගන්න තියෙන්නේ. මේ ටිකක් හොඳට හොදලා ලුණු එහෙම දාලා හොදලා ගන්න. ඊළඟට මේකට අපි දාමු. මෙන්න මේ දැන් මම මේක ප්‍රෙෂර් කුකර් එකේ දාලා තමයි තඹ ගන්න යන්නේ. මෙන්න මේ විදිහට සුදු ලුණු ඊළඟට මම උළු හාල් ටිකක් ඔන්න මේ විදිහට එකතු කරගත්තා. මේක දැන් ප්‍රෙෂර් කුකර් එකේ හොඳට තඹ ගන්න. ඔයාලට නිකන් නෝමල් තඹ ගන්නත් පුළුවන්. මම ප්‍රෙෂර් කුකර් එකේ දා ගන්නවා. දැන් මම මේ ටික මේ වගේ ප්‍රෙෂර් කුකර් එකකට දා ගන්නවා. ඊළඟට ඒක තැම්බෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර දා ගන්නවා. දැන් මම අරන් තියෙනවා මිටි කිරි එකයි දිය කිරි එකයි. ඊළඟට මම මේ කොළ ටික ග්‍රයින්ඩ් කරලා ගන්නෙ මෙන්න මේකේ. දිය කිරි වලින්. දිය කිරි වලින් ග්‍රයින්ඩ් කරලා ගන්නවා. මම ග්‍රයින්ඩ් කරගෙන අරන් එන්නම්. මම දැන් ගත්තේ කැකුළු හාල් කියලානේ. ඒ උනාට මට පේන විදිහට මේක ගොඩක් වෙලා තැම්බෙන හාලක්. ඒක කරන්න දෙයක් නැහැ. මේක මම හිතන්නේ නාඩු. නමුත් මම හොඳට තඹ ගත්තා මෙන්න මේ විදිහට. හොඳට තඹ ගත්තා නැත්නම් කොළ කැඳ හැම බොන්න බෑ. ඒ නිසා මම දැන් මේක හොඳට තඹලා අරන් තියෙන්නේ. හොඳට විසිල් 6ක් 7ක් විතර වදිනකම් වතුර චුට්ට වැඩිපුර දාලා හොඳට තඹලා හොඳට හැන්දෙන් පොඩි කරගත්තා. පොඩි කරලා ගත්තා. කමන්න අපිට මේක හොඳට ඒ රසට ඒනට නාඩු කියපුවාම ඇත්තටම ඒකත් ගුණයිනේ. සමහරුන්ට කැකුළු හාල් හරියන්නේ නැහැ. ඒ නිසා නාඩුත් මෙන්න මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ග්‍රයින්ඩ් කරලා ගන්නත් පුළුවන්. ඒකට අපි
දිය කිරින් ග්‍රයින්ඩ් කරලා ගත්තු කොළ ටික මෙන්න මේ වගේ එකතු කර ගන්නවා. මේකේ කොළ පාට ගතිය තියෙන්න ඕනේ. එහෙම නැතුව ගොඩාක් වෙලා තැම්බෙන්න තියන්න හොඳ නැහැ. එතකොට ඒකේ ගුණේ නැති වෙනවා. ඒ නිසා මම කොළ පාට ගතියට තියනකම් මේ කොළ පාට ගතියට තමයි ගන්න යන්නේ. තියාගත්තා. මේ විදිහට අපි හොඳට මික්ස් කරගමු. දෙක ඔයාලට මේ කියන්නේ අපි කියමුකෝ නාඩු වලින් හැදුවා කියලා. එතකොට ඔයාලට පොඩ්ඩක් බ්ලෙන්ඩරේ දාලා මේ පොඩ්ඩක් ග්‍රයින්ඩ් කරලා වගේ ගන්න පුළුවන්. එතකොට මේ වගේ පොඩ්ඩක් ලොකුවට හිටින්නේ නැහැ හාල් එක, බත් එක. ඉතින් ඒ නිසා මම නම් දැන් එහෙම කරන්න ගියේ නෑ. රස්නේ පිටින් කරන්න ගියොත් පරක්කුත් වෙනවා. දැන් වෙලාවත් හරිනේ. ටයිම් එකත් හරි මේක බොන. ඒ නිසා මම මෙන්න මේ විදිහටම ගන්නවා. දැන් මේකට තාම මම මිටිකිරි දැම්මේ නැහැ. මම ලුණු දැම්මේ නැහැ. මම දැන් ලුණු දාගන්න යන්නේ. මම මෙතන අරන් තියෙන පින්ක් සෝල්ට් ඔයාලට නිකන් ලුණු උනත් එකතු කරගන්න පුළුවන්. පින්ක් සෝල්ට් වැඩි එකතු කරන්න හොඳ නැහැ. මේක ගොඩාක් මේ ලුණු ගතිය වැඩි. ඒ නිසා මම චූටි ප්‍රමාණයක් මේ වගේ එකතු කරගන්නවා. ඊට පේන ඇති මෙන්න මේ වගේ බුබුලු දාගෙන එද්දී ඔයාලට මිටිකිරි මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. මේ බුබුලු දාගෙන යනවා පේනව නේද? එතකොට මිටිකිරි එකතු කරගන්නවා මේ නැත්තම් කොළ ටික දැම්මෙන්නත් ඕනේනේ. ඒ නිසා අනිවාර්යෙන් බුබුලු දානකම් එන්න ඕනේ. ඊළඟට මම මෙන්න මේ වගේ මිටිකිරි ටික එකතු කරගන්නවා. ඉතින් ඉතර වෙලාවක් යන්නේ නැහැ. ඔයාගාව ගෙදර උයපු බත් උනත් ග්‍රයින්ඩ් කරලා අරගෙන මේ වගේ රසට හදා ගන්න පුළුවන්. ඉතින් මේක මාරම ගුණයි ඒත් එකම මාරම රසයිනේ. ඒ නිසා ඔයාලා මේ වගේ හදලා උදේ වරුවට ගන්න. ඉතින් මං හිතනවා මේක ඔයාලට ලේසියි කියලා හදාගන්න. මං කියපු ක්‍රමයට. අපි සර්ව් කරමු. දැන් අපි ඔන්න කැඳ එක හදාගත්තා. අපි දාමු දැන් මෙන්න මේ විදිහට තීසියකට. මේක බොන්න මේ හකුරු කෑල්ලක් තිබ්බොත් හොඳයි. දැන් මම මේක තාත්තට දෙන්න යන්නේ මොනවද රටේදී එක්ක. බලමු. වෙනසක් නේ. ඊළඟට මම රටින්දී ඔන්න 3ක් තියාගත්තා. ඔයාලට හකුරුත් එක්ක කන්න පුළුවන්. මං ගාව හකුරු නෑ. ඒ නිසා මම රටින්දී ගත්තේ. අපි තාත්තට දෙමු බලන්න. මොකද කියන්නේ කියලා බලන්න. පාපා කුණියනේ පාපා. තාත්තගේ සූඩ බලමු රසයිද කියලා. සූඩු පාපා. හකුරු මේකට සාමාන්‍ය හකුරුනේ දාන්නේ. හකුරු නෑ මං ගාව රටින් තමයි තිබ්බේ. සූඩේ පාපා. රුසියා? අසයිලු ඔන්න. උපු கொஞ்சம் போல. ලුණු මදිලු. අපි ලුණු චුට්ටක් දාලා දෙමු. ඔන්න මම සෝල්ට් ටිකක් දාන්න යන්නේ. இந்த அளவு போதுமா? கொஞ்சம் குறை. கூடுமா தெரியுமா? இது இந்த මේක ලුණු වැඩි. கொஞ்சம் போடா ஒரு குடிக்கலாம் போகும். පොඩි ප්‍රමාණයක් දාගත් මේ ලුණු හරි මේ සැරයි. ඒ කියන්නේ මේ ඝනත්වය වැඩි. ඉතින් ඔන්න තාත්තත් කිව්වා රසයි කියලා. දැන් අපිත් බොන්න යන්නේ. ඊළඟට මම චිකන් කරියක් හදන්න යන්නේ. අපි බලමු චිකන් කරි එක කොහමද හදන්නේ කියලා. මම දැන් චිකන් වලට මෙන්න මේ විදිහට එකතු කරගන්නවා ගම්මිරිස්. චිකන් ගොඩක් ලොකුවට ගන්න එපා. එතකොට මේ ඔයාලට අර ලුණු ඇඹුල් අල්ලන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ස්ලයිසස් වගේ කපලා ගන්න. මම මේ විදිහට තමයි අරන් තියෙන්නේ. මම පෙන්නන්නම් මැරිනේට් වෙද්දි තියන්න යද්දි. මම ලුණු එකතු කරනවා. පින්ක් සෝල්ට් එකතු කරන්නේ ඔයාලට නිකන් normal salt එක එකතු කරන්න පුළුවන්. ඊට මම මේ සූදුරු කුඩු මේ බලන්න සූදුරු කුඩු මේ සාමාන්‍යයෙන් ගම්මිරිස් චුට්ටක් වැඩිපුර දාලා සූදුරු කුඩු දාලා චිකන් හදපුවාම මාර රහයි. ඒ වුණාට මම මේක ගම්මිරිස්සට විතරක් නෙමෙයි හදාන්නේ මිරිසු චුට්ටක් දානවා. මේ සූදුරු කුඩුයි ගම්මිරිසුයි එකතු වුණාම හොඳ ෆ්ලේවර් එකක් එනවා. ඒ නිසා මම සූදුරු කුඩු චුට්ටක් එකතු කරනවා. 3-5 කුඩු මම ගොඩක් එකතු කරන්නේ නැහැ. මේක පොඩක් අර තෙලෙන් ටෙම්පරාදු කරගෙන වගේ ගන්න යන්නේ. ඒ කියන්නේ අර ගොඩක් හොදි තියන්න නැති වෙන්න. ඒ වගේ ගන්න නිසා මම මේ වගේ මේ චූරි ප්‍රමාණයක් තමයි 3-5 කුඩු අමු 3-5 කුඩු මම එකතු කරගන්නේ. මම මේකට එකතු කරගන්නවා එනසල් කුරුඳු පොතු. එකතු කරගෙන දැන් මේක මම හොඳට මෙන්න මේ වගේ හොඳට මික්ස් කරගන්නවා. සාමාන්‍ය චිකන් මෙන්න මේ වගේ මේ ස්ලයිසස් වගේ ගන්න මෙන්න මේ වගේ. එතකොට ඔයාලට මේකට හොඳ ලුණු ඇඹුල් අල්ලලා රසට හදා ගන්න පුළුවන්. දැන් මේ වගේ හොඳට මික්ස් කරන්න. කැමති නම් ඔයාලට මෙතනදී චූටි ප්‍රමාණයක් විතර දෙහි ඇඹුල් එකතු කරන්න පුළුවන්.
මම දැන් තක්කාලි දාන්න නිසා මම එකතු කරගන්නේ නැහැ. නැත්තම් සියඹලා පොඩි ප්‍රමාණයක්, චූටි ප්‍රමාණයක්. ලොකුවට නෙමෙයි ඇටයක් වගේ අරගෙන සියඹලා පොඩි ප්‍රමාණයක්. අන්න ඒ වගේ ප්‍රමාණයක් එකතු කරගන්නත් පුළුවන් දිය කරලා. දැන් ගොඩ දෙනෙක් අහනවා ඇයි පින්ක් සෝල්ට් එකතු කරන්නේ කියලා. ඇත්තටම ඔයාලට පුළුවන් ඒකේ ගුණය හොයාගන්න, කියන්නේ ඒ ගැන දැනගන්නවා නම් ඒකේ YouTube එකේ Google search කරලා බලන්න pink salt ගොඩාක් ලෙඩ වලට හොඳයි. ඒ නිසා තමයි මම pink salt එකතු කරන්නේ. දැන් මෙන්න මේ වගේ slices තමයි කපාගෙන තියෙන්නේ. දැන් මේක marinate කරගන්නවා විනාඩි 30ක් විතර. ඊළඟට මම තෙල් එකතු කරගන්නවා. මෙන්න මේ ප්‍රමාණයට වගේ. පොඩක් අර තෙලෙන්ම මේක මේ පොඩක් බැදෙන්න තියෙන්න ඕන chicken එහෙම. ඒ නිසා මම මෙන්න මේ ප්‍රමාණයට තෙල් එකතු කරගන්නවා. ඊළඟට මම ඉඟුරු සුදු ලුණ මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඒක අර පිංචා මේ ටික හොඳට මේ වගේ හැඳි ගන්න. හැඳ ගන්න අහන්න එපා. මේ හැඳ හැම වීඩියෝ එකකම වගේ මම උයාදි පෙන්නනවා කැඩිච්ච හැඳක්. පරණ වීඩියෝස් වල තියෙනවා. ඊළඟට මේ හැඳ විසික් කරන්න දුක ඒ නිසා මම තියාගන්නවා. ඒකේ වැඩක් කරගන්න පුළුවන් නිසා. හරි මේක පොඩ්ඩක් golden brown වුණා දැන් ඊට පස්සේ අපි එකතු කරගන්නවා ලුණු. මේ විදිහට බැදීගෙන ඉඳි මම ලුණු එකතු කරනවා. මේ ටිකත් මේ විදිහට හොඳට mix කරගන්න ඕනේ. ටිකක් ඔන්න ඔය විදිහට එකතු කරගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට ටෙම්පරා දුන්නාට පස්සේ මම මේකට තක්කාලි එකතු කරගන්නවා. එන්න මේකට මම තක්කාලි මේ විදිහට එකතු කරගන්නවා. මම ගොඩක් එකතු කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් තක්කාලි මාළු වලට මේ අර පොඩි ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඔය යද්දී නම් අනිවාර්යෙන් තක්කාලි ටිකක් එකතු කරගත්තොත් තමයි රස එන්නේ. නමුත් අර තක්කාලි අමුයෙන් කන එක තමයි හොඳ කියලා කියන්නේ. මේ වගේ ගොඩක් දෙනෙක් දැන් කියයි තාච්චිය හදන්න එපා මේවා කියලා. ඒ අතරම මේ chicken වගේ දෙයක් හොඳට අර ඔතෙන්ටික් ක්‍රමයට පරණකාරී කට්ටිය අපේ ආච්චියම්මලා එහෙම ඔන්න ඔය විදිහට මේ මැටි වලන් වල තමයි සාමාන්‍ය කිරට උයන දේවල් හදන්නේ. මෙන්න මේ විදිහට තමයි ඒ කාලේ අපේ ආච්චියම්මලා එහෙම මස් ටෙම්පරාදු කරන්නේ. ඒත් එකම chicken වගේ දේවල් මෙන්න මේ වගේ තාච්චි වල තමයි මේ හදන්නේ. මේකට මොකක් හරි රහසක් තියනවද දන්නේ නැහැ. නමුත් අර කියනවනේ තක්කාලි තාච්චි අර තාච්චියේ උයද්දි තක්කාලි දාන්න හොඳ නැහැ. ඇඹුල් වර්ග කියලා ඇලුමිනියම් වල. ඉතින් ඒ නිසා තමයි ගොඩ දෙනෙක් එක ඉතින් අපේ හොඳට තමයි කියන්නේ. ඉතින් නමුත් ඉතින් අපි කරන්නේ මේ වැඩේ තමයිනේ. හරි දැන් ඊළඟට මේක හොඳට ටෙම්පරා දුන්නාට පස්සේ මේකට මම මිරිස් කුඩු ටිකක් තෙලටම දාගන්න. එතකොට තමයි අර රතු පාටට කරි එක එන්නේ. අන්න ඒ වෙලාවට. ඒ නිසා මම මේ පොඩක් ටෙම්පරා වෙනකන් තියලා ඊට පස්සේ මම මේකටම පොඩි ප්‍රමාණයක් හැඳි දෙකක් විතර තේ හැඳි මිරිස් කුඩු දානවා. කියන්නේ මම ගම් මිරිසට උයන නිසා. මෙන්න මේ වගේ මම මිරිස් කුඩු එකතු කරගන්න හැඳි දෙකක් විතර. එතකොට මේ වගේ මික්ස් කරගන්නවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර පුළුවන් නම් අඩුවෙන් තියාගන්න. දැන් අපි මේ ටෙම්පරාද හරිම ලස්සනයිනේ. ඊළඟට අපි මැරිනේට් කරගත්ත චිකන් ටික මෙන්න මේ විදිහට එකතු කරගමු. මේ තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර චුට්ටක් එකතු කරගන්නවා. එකතු කරලා දැන් වහලා අපි උයාගමු. සාමාන්‍ය විනාඩි 15ක් 30ක් වගේ අඩු ගින්දරේ වගේ උයන්නකො. එතකොට හරි රහයි. බලමු තක්කාරියක මොකද වෙලා තියෙන්නේ. බලන්න ලස්සනට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට මේකේ දැන් හොදි වැඩි වගේ නම් හොදි පොඩ්ඩක් අර අඩුවෙන් වගේ හොඳට මිහින්දලත් ගන්න පුළුවන්. දැන් අපේ ගෙදර චුට්ටක් අර හොද්ද වැඩි. ඒ නිසා මම මේ ප්‍රමාණයට හොදි තියනවා. මර ගොඩාක් thickness එකට දැන් අවශ්‍ය නම් ඔයාලට 3-5 කුඩු තව චුට්ටක් වැඩිපුර දාගන්න පුළුවන්. නමුත් හැමදාම මේ විදිහට තමයි බොරේට වගේ හදන්නේ. අද මට හිතුණා මෙන්න මේ විදිහට හදන්න. ඉතින් ඒ නිසා මේ විදිහට හදනවා. දැන් ඕනනම් ඔයාලට මේක පොඩ්ඩක් කොහොමම තිබ්බොත් හොඳට හිඳිලා රසට රෝස්ට් වෙලා වගේ එනවා. ඉතින් එහෙම හදා ගන්නත් පුළුවන්. මේ අර විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් අද හොදි ඉල්ලුවා කට්ටිය. දැන් මම හිතුවේ අර විදිහට හදන්න. දැන් ඉතින් හොදිත් එක මම ඔෆ් කරනවා. මේ විදිහට තමයි ඉතින් අද චිකන් කරි එක හැදුවේ. ඔයාලා කැමති විදිහට 3-5 වර්ග එහෙම අඩු වැඩි කරලා මේ වගේ රසට හොයා ගන්න පුළුවන්.